හායි යාළුවනේ, ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් මම තවත් අලුත් vlog එකක් අරන් ආවා. ඔන්න මම මේ උදෙන්ම නැගිටලා කෑමත් හදාගෙන අද සඳුදා දවසේ යන්න හදන්නේ කාඩගස් දීගිලියේ පොළට. ඔන්න ඉතින් යාළුවනේ කෑම ටිකත් හදලා වැඩ ටිකත් ඉවර කරලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මම මේ දැන් ලෑස්ති වෙනවා. කලින් දවසේ කියන්නේ ඉරිදා දවසේ අපි ගියේ දඹුල්ල පොළට යාළුවනේ. ගිහිල්ලා වෙලද ඉතින් රෑ වෙලා එන්නාන්නේ. මං ඉතින් ඔය අතකක බලන්නේ මගේ කොණ්ඩේ ටිකක් තෙතයි යාළුවනේ. තෙතයි කියලා ඉතින් කඩාගෙන යන්නත් බෑනේ. වැඩෙන අවුවත් එක්ක කොහොම හරි කරලා ඉතින් කොණ්ඩේ උඩට කරලා බැඳගෙනම තමයි ඉතින් යන්න වෙන්නේ. ඔන්න ඉතින් යාළුවනේ මං ලෑස්ති වෙලා ඉවරයි. බලන්නකෝ ඉතින් ලස්සනයිද කියලා. යාළුවනේ අපි හැමදාම උදේට ගෙදරින් පිටත් වෙන්න කලින් බුදුහාමුදුරුවන්ටත් ඇඳලා යසෝදරා තෙරණින් වහන්සේටත් ඇඳලා ගණදෙවියන්ටත් ඇඳලා තමයි හැමදාම උදේට ගෙදරින් පිටත් වෙන්නේ. මං හිතනවා ඔයාලත් එහෙම ඇති කියලා. ඔන්න යාළුවනේ අපි දැන් මේ පිටත් වෙන්න තමයි හදන්නේ. අපි යන අතරමඟ මිහින්තලේ පහු කරලා එනකොට අපිට හම්බ වෙනවා කටුසෑය. ඉතින් හැමදාම අපි එතනින් අතර කරලා බුදුහාමුදුරුවන්ව වැඳලා තමයි හැමදාම අපි එතනින් පිටත් වෙන්නේ යාළුවනේ. මිහින්තලේ පහු කරලා එනකොට අපිට හම් වෙනවා ලස්සන විශාල ලොකු වැවක්. ඒ තමයි මහා කන්දරා වැව. බලන්නකො ඉතින් මේ පරිසරයේ තියෙන සුන්දරත්වය හරිම ලස්සනයි. පාර දෙපැත්තෙම වැව තියෙනවා. හරිම ලස්සනයි. ඔන්න ඉතින් අපි කාඩගස් දිගිරිය ටවුන් එකට ආවා.
ඔන්න යාළුවනේ මේ තමයි කහටගස් දිගිලියේ පොළ. බලමුකෝ ඉතින් යාළුවනේ අපි කොතනද බඩු දාන්නේ කියලා. මෙන්න මෙතන තමයි අපි අපේ වෙළඳ කොටිය හදාගන්නේ. ඔන්න යාළුවනේ ඉතින් අපි දෙන්න මේ විදියට බඩු ටිකත් හිමීමිට ලොරියෙන් අරගෙන අපේ වෙළඳ කොටිය මේ විදියට හදා ගන්නවා. ඔන්න යාළුවනේ බඩු ටික සේරම අපි පිළිවෙලට ලස්සනට හදාගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ කට්ටිය එනකොට බිස්නස් ටික කරගන්න. යාළුවනේ ඉතින් බඩු ටිකක් දාලා ඉවර වෙලා කටගස් දිගිලියේ පොලේ එනවා යාළුවනේ සව්‍ය කරන අක්කා කෙනෙක්. එයාගේ සව්‍ය කරන මාරු බරහයි යාළුවනේ. මං ඉතින් තිබහඩත් එක්ක ඔන්න ඉතින් රස කර කර ඒ සව්‍ය එක තමයි ඉතින් ඔය බොන ගමන් ඉන්නේ. ඔන්න ළමයි දැනන් ටිකක් හවස් වෙලා තියෙන්නේ. උදේ ඉඳන් හවස් වෙනකන් ඔව්වේ ඉඳලා ඉතින් දැන් නම් ගොඩාක් මහන්සි. මොකද මේ දවස්වල වැඩ නැවුවත් ගොඩාක් සැරයිනේ. ඔන්න ඉතින් එන ගමන් බඩගින්න නිසා ආප්ප කන්න චුට්ටකට නතර කරා. යාළුවනේ අපිට බඩුවස් කරන වීඩියෝ ගණන් ගන්න බැරි වුණා. මොකද අපි බඩුවස් කරන්න ටිකක් රැ වුණ නිසා දැන් ඉතින් බඩු ටිකත් අස් කරලා බඩගින්න නිසා අප්පත් කාලා දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ ඉතින් යාළුවනේ අර ඈතින් පේන්නේ අපේ මිහින්තලේ මහා සෑය. ඔන්න ළමයි මිහින්තලේ ටවුන් එකත් පහු කරගෙන එන ගමන් අපි ඉතින් ආයෙමත් නතර කරා කටුසෑය පන්සල ළඟින්. උදේ යනකොට මම බැහැලා ගිහින් වැඳලා යනවා. ආයෙ ගෙදර යනකොට අයියා බැහැලා ගිහිල්ලා වැඳලා එනවා. අපි ඉතින් හැමදාම පුරුද්දක් විදියට ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා.
ඔන්න ඉතින් යාළුවනේ කිලෝමීටර් 70ක් දුර ගෙවාගෙන ආපු දුර අවසන් කරලා අපි අපේ ගෙදරට යන පාරට ගමට යන පාරට තමයි දැන් ඇතුල් කරලා තියෙන්නේ. දැන් ඉතින් ගෙදරට ගොඩාක් ළඟයි. දැන් නම් ඉතින් ගොඩාක් මහන්සි යාළුවනේ. දැන් ඉතින් ගෙදරට ගිහිල්ලා නාගන්නකම් ඉවසිල්ලක් නැතුව තමයි ඉන්නේ. ගෙදරට ගිහිල්ලා නාගන්න කලින් ඒ කියන්නේ හෙට පොළට ඒ කියන්නේ හෙට දවසේ අඟහරුවාදා දවසේ අපි යන්නේ ගලෙන් මිදුනේ පොළට යන්න බඩු ටිකත් හදලා තියලා තමයි ඉතින් වොෂ් එකක් දාගෙන නිදා ගන්න ඕනේ. එහෙනම් ඉතින් ළමයි මම මේ වීඩියෝ ලොග් එක මෙතනින් අවසන් කරනවා. මගේ වීඩියෝ එක බලන් හිටපු මාත් එක්ක නැන්ද හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ වීඩියෝ වලට ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. මට ඒක ගොඩාක් ලොකු හයියක්. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් ඉතින් ගිහින් එන්නම්.